මේ ටික දරා ගන්න පුළුවන් කට්ටිය විතරක් බලන්න. නැත්තම් ඔයගොල්ලන්ගේ වැටේක කරගන්න පුතේ මුල් පාඩම් ටික බැලුවත් ඔයගොල්ලන්ට ගේමක් ගහගන්න පුළුවන්. හරි. පළවෙනි එක අණ්ඩ ජනනය, ඩිම්බකෝෂය සහ අණ්ඩ සෛලය ගැන අහනවා. අනිවාර්යෙන් මේක අහයි කියලා හිතනවා. ගොඩක් වෙලාවට ප්‍රජනනයේ ප්‍රශ්නයක් එනවා මේ පාර. ඊට පස්සේ සාකෝමීරය, සර්පණ සූත්‍රිකාවාදය, පහළ ගාත්‍රයේ දේහබර දරා ගැනීම. එතකොට මේකත් එයි කියලා හිතනවා. මම කලින් වීඩියෝ එක දාලා තිබ්බා. එතකොට නිර්වායු ශාසනය මේක MCQ වල ඇවිල්ලා තිබ්බේ නෑ. ස්වායු ශාසනය යටතේ තමයි ඇවිල්ලා තිබ්බේ. ඊට පස්සේ ප්‍රෝටීන ගැන ව්‍යුහ මට්ටම් ගැන අහලා තිබ්බා. ඉතින් මම මේ ව්‍යුහ මට්ටම් ටික විතර අයින් කරා. මොකද අනිවාර්යෙන් ආයි ව්‍යුහ මට්ටම් ගැන එන්නේ නෑ. එතකොට ප්‍රෝටීන වල ජෛවික කෘත්‍යයන් සහ ප්‍රෝටීනත් එක්ක රිලේටඩ් වෙන නිසා නයිට්‍රජන් චක්‍රය. ඒ නිසා නයිට්‍රජන් චක්‍රය එන්න පුළුවන්. ඒ වගේම ජලය සහ ආහාර එන්න පුළුවන්. මේ ජලයේත් ඇවිල්ලා තිබ්බේ අපජලය ගැන. එතකොට අපිට කියන්න පුළුවන් පානීය ජලය ගැන එන්න පුළුවන්. එතකොට ආහාර ගැන ගත්තොත් එහෙම ආහාර ආසාදන රෝග ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඊළඟට පීඩන ප්‍රවාහ කල්පිතය සහ එකට ගැලපෙන්නේ ෆ්ලෝයම් පටකයත් එක්ක. එතකොට මේක මං දුන්නේ මම ගෙසින්වල දුන්නා මං ඔයගොල්ලන්ට පූටිකා විවෘත වීමේ වැසීමේ යාන්ත්‍රණය. එතකොට මේ පාර එක්සෑම් එකේ තිබ්බා පූටිකා වැසීම ගැන. ඒක නිසා තමයි මේක මං දුන්නේ. ඊළඟට රසෝද්ගමනය සහ උත්සේදනයේ චුට්ටක් බලා ගන්න. සාමාන්‍යයෙන් ආවොත් ලියන්න පුළුවන් වීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම සිගරට් දුම සහ ඒ වගේම බාහිර ශ්වසනය සහ අභ්‍යන්තර ශ්වසනය. එතකොට බාහිර ශ්වසනය කියන එක ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා මං හිතනවා. ඔය ගර්ත හරහා සිදුවන වායු හුවමාරුවේදී ඔක්සිජන් ගර්තවල ඉඳන් ගර්තික කේශනාලිකා රුධිරයට යාමත් කාබන් ඩයොක්සයිඩ් ගර්තික කේශනාලිකා ජාලයේ තියෙන රුධිරයේ සිට ගර්ත තුල වාතයට යාමත් තමයි බාහිර ශ්වසන කියන්නේ. එතකොට අභ්‍යන්තර ශ්වසන ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේම ඊට පස්සේ ආහාර ජීර්ණය ඇවිල්ලා තිබ්බා. හැබැයි ආහාර ජීර්ණ සාවශෝෂණය ටිකක් බලා ගන්න ප්‍රෝටීන් මට්ටමින්. එතකොට හෝමෝන එච්චරම ඉන්නේ නැහැ. මං හිතුවා හෝමෝන එයි කියලා. හෝමෝන එච්චරම වැදගත් වෙන්නේ නැහැ. හැබැයි කන ආවා තමයි මොකද්ද යුස්ටේ කියන ආලේ පිහිටීම නේද මං හිතන්නේ. ඔව්. ඊට පස්සේ කනේ හැබැයි එනවා. කන හිතන්නේ ඕගොල්ලෝයි කියලා. ඇයි ඒක MCQ ආපු නිසා ඒ වුණාට කනේ ශ්‍රවණය හෝ සමතුලිතතාවය එන්න පුළුවන් අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නේ. ඒ වගේම ප්‍රතිග්‍රාහක තියෙනවා. සංවේදී ප්‍රතිග්‍රහ ගැන ටිකක් බලා ගන්න. ඒ වගේම ආහාර පරිරක්ෂණ ක්‍රම ජීවානුහරණය ගැන පොඩ්ඩක් බලා ගන්න. දේහ උෂ්ණත්වය යාමනේ ආශ්‍රිත විදානය අර MCQ එකේ ආවේ ඇන්ජියෝටෙන්සිනෝජන් අන්න ඒකත් චුට්ටක් බලා ගන්න. ඊට පස්සේ එන්සයිම වල ලාක්ෂණික ගුණ බලන ඒවනම් මුල් පාඩම් ටික ඔයගොල්ලෝ කොහොමද දන්නවනේ. ඒක එච්චර බලන්න වැදගත්කමක් නැහැ. ඊට පස්සේ හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ වළංගු වන තත්ත්ව ටික බලා ගන්න. අපිට තමයි හාඩි වයින්බර්ග් සමතුලිතතාවය වළංගු නොවන තත්ත්ව 10යි වළංගු වන තත්ත්ව 10යි. මේ දෙක එන විදිහට උත්තර ලියන්න. ඒ වගේම ෂෝට් නෝට් විදිහට පසුවස්සනු හානි ඒ වගේ දේවල් ඉන්න පුළුවන්. පිටු අංක 60 තමයි තියෙන්නේ. ඉතින් ස්ට්‍රක්චර් ඔයගොල්ලෝ දන්නවා. අනිවාර්යයෙන්ම දෙබෙදුම් සූචිය එනවා. පළවෙනි ප්‍රශ්න දෙක අනිවාර්යයෙන්ම ලේසි. තුන්වෙනි එක සත්වයාගෙන් එනවා. ඊපස්සේ හතරෙත් පුතේ ඔක්කොම එකට එකතු කරලා ඉන්නේ. ඒක නිසා ඒක අමාරුයි කියලා හිතන්න එපා. අනුක ජීව විද්‍යාව එහෙම එනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ ලිව්වේ නැති වුණාට. එතකොට මේ දෙබිදුම් සුචි අස්ති අනිවාර්යෙන් වෙනවා. ප්‍රජනනය මුල් පාඩම් ටික පරිසරය මයික්‍රෝ ඒ ටිකක් බලා ගත්තා නම් ඇති. එතකොට ඔයගොල්ලෝ මේ පාඩම් ටික ස්කෑන් කරන් දැන් පාඩම් කරන්න යන්න එපා. පාඩම් කරේ නැත්නම් ඔයගොල්ලන්ගේ තියෙන දේ රැක ගන්න. ස්ට්‍රක්චර් පේපරේ පුතේ අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ පොයින්ට් එකටම ලියන්න try එකක් දෙන්න. ඉතින් වෙලාව කළමනාකරණය කරන්න අනිවාර්යයෙන්ම පේපරේ අරගෙන ස්ට්‍රක්චර් පේපරේ අරගෙන පළවෙනි විනාඩි 5 ඇතුළත නිකන් ප්‍රශ්න ටික උඩින් පල්ලෙන් කියවන් යන්න.
පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නේ, 4 ඊට පස්සේ රචනා ටිකත් බලන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ පේපර් එකට හැඩ ගැහෙනවා. ඊට පස්සේ තමයි ඔයගොල්ලෝ පළවෙනි ප්‍රශ්නේ ඉඳන් පිළිවෙලට කරන්න ඕනේ. අනිවාර්ය රචනා ප්‍රශ්නේ මුලින් කරන්න එපා. අනිවාර්යෙන් ස්ට්‍රක්චර් පළවෙනි එකේ ඉඳන් කරන්න. මොකද පළවෙනි එකේ තියෙන ලේසි එකේ ඉඳන් අමාරු වෙනකන් යන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ කරන්න පැය කාලකින් ඉවර කරන්න පැය කාලක් යන්නේ නැහැ. ඔයාලට විනාඩි 10න් වගේ ඉවර කරන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ. එතකොට ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ ඊළඟ පැය කාල කරන්න. එහෙම පැය කාල කරලා අනිවාර්යෙන්ම රචනා ප්‍රශ්නේ පටන් ගන්න. පැයක් ගියාට පස්සේ අනිවාර්යෙන් පටන් ගන්න රචනා ප්‍රශ්නේ. මොනවා කරත් රචනා ප්‍රශ්න පටන් ගන්න. ඒකෙත් ටයිම් එක බලා ගන්න පැය භාගයයි. උපරිම පැය භාගයයි. පළවෙනි රචනා ප්‍රශ්නේ ඒවා කොහොමත් කරන්න ඕනේ පැය භාගයක්. හොඳට මතක තියාගන්න. ටයිම් මැනේජ්මන්ට් තමයි වැදගත්. පැය භාගයක් කොච්චර ලිව්වත් වැඩක් නැහැ. පැය භාගයෙන් ඔයා නතර කරන්න ඕනේ. ඒ පැය භාගයෙන් නතර කළා ඊළඟ එක පටන් ගන්න. ඒවා මේක ලියන්න පරක්කු වුණොත් පැය භාගයක් විතර ගිහලා තව භාගයක් විතර ලියන්න තිබ්බොත් ඔයා ඒක නවත්තලා තමයි ඊළඟ එකට යන්න ඕන අනිවාර්යෙන්. එහෙම ගිහිල්ලා ඒ පැය භාග ගිහිල්ලා වට වෙලා ඉතුරුත් විතරයි පළවෙනිට යන්නේ. නැත්තම් ඒකට යන්න එපා. අනිවාර්යෙන් පුතේ හොඳට මතක තියාගන්න රචනා ප්‍රශ්නවල 4ම ලියන්න. ඔයා දන්න දේවල් ලියන්න. ඔයා පොඩ්ඩක් හරි දෙයක් ඉගෙනගෙන තියෙන්නේ. ඒ ඉගෙන ගත්ත දේ ඒ පේපරේට දාන්න. ආයෙ ඔයා ඉගෙන ගත්ත දේ භාවිතා නොවෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් පේපරේ දාන අඩු ගානේ එක ලකුණක් හරි එකතු ගන්න පුතේ. මේක එක ලකුණක් හරි වටිනවා අනිවාර්යෙන්. ඉතින් මම ඕගලන්ට සුබ පතනවා මේ එක්සෑම් එක හොඳට පාස් වෙලා ඉහළ සාමාර්ථ ගන්න හැකියාව ලැබේවා කියලා.